අමාරුවෙන් හරි කොහොමද කියගත්තා මම මොකද ඇත්තටම මේ සින්දු හරි ආත වුණාට මේම වැඩි ඇහිලා නැහැ. ඉතින් මම හිතනවා ඒකත් හොඳයි. දෙහෙන්නේ නැති ගීත පාට ගීත නැවත සම්මානය කිරීම. ඉතින් තෙරුවන් සරණින් අපේ කාංශමාලා නැගිනියට නිරෝගී සුව. ඒක තමයි ඉතාම වැදගත් වෙන්නේ මට තේරෙනවා. ඉතින් මම හිතයි ඉතින් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඉතින් වන්දනා මේ ආයතන වෙනවා. විශේෂ දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේ හරි අපහසුයෙන් උනත් ගායනා කරන්න සිද්ධ වෙවි කියන ගීතය හරි ලස්සනට රහට ගායනා කරපු දෙපළට නැවතත් ස්තුතියි පුත කරනවා. අපි හොඳ ප්‍රසන්නතාවයක් ලබා දෙමු. ආදරණීය. ඒක තමයි මෙතුමිය ප්‍රසංගයේ ආරම්භයේ පෙරතුම මාත් එක්ක ලස්සන කතාවක් කියනවා. මේ ඇජෙන්ඩා එක මගේ අතට දෙන්න හරි ලස්සන කතාවක් කියනවා. ඒ තමයි අපි මේ ප්‍රසංගය කරද්දී අනිවාර්යෙන්ම අපේ කලා ශිල්පීන් සියලු දෙනාටම ගෞරවයක් එකතු කළ යුතුයි කියනවා. ඒ නිසාම තමයි මේ වසර තුලදී අපි ප්‍රවීණ සංගීතවේදියෙක් වන ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සිහිපත් කරන්නට මේ අවස්ථාවක් කරගන්න. අපි පොඩ්ඩක් ඉතිහාසය ගැන කතා කරනවා නම් එදා සිංහල සංගීතය ඒ වගේම හින්දු සහ දෙමළ සංගීතය මේ ඍජුවම ඉන්දියාවත් අනුකරණය කරනවා වෙනුවට ලාංකීය අපටම අරන් වෙච්ච හරි ලස්සන නිර්මාණයක් පිළිගන්න ඉතින් සමත් වෙනවා. ඒ නිසා වේදිකා නාට්‍ය 30කට වැඩි සංඛ්‍යාවක සංගීත අධ්‍යක්ෂණය කරනවා. ඒ වගේම සිංහල චිත්‍රපට 21කට අධික සංඛ්‍යාවකට සංගීත අධ්‍යක්ෂණය කරනවා. මම හිතනවා මා ඉතිහාසයේ ඉදිරියට කිව්වා කියලා. ඒ නිසා අපි මේ ගැන කතා කරනවට වඩා හොඳයි තවත් ප්‍රවීණයෙක්ගෙන් මේ ගැන අසා දැනගන්න. නේද? ඔව් ඇත්තටම මේ මට ආස හිතුණා මේ අනුකේව හොයාගෙන ඒකලා මේ ඉදිරිපත් කරපු එක ගැන මට හරි සතුටු හිතුණා. ඒ වගේම එතුමා මුද්‍රා නාට්‍ය ඉතිහාසයේ ඉතා දක්ෂ ප්‍රවීණ සංගීතවේදියෙක් ලංකාවේ හිටපු. ඉතින් ඇත්තට ඔයා කිව්වා වගේ අපි දෙන්න ගැන කතා කරනවට වැඩිය අපේ රටේ ප්‍රවීණ දක්ෂ තරුණ සංගීතවේදියෙක් අපි වේදිකාවට ගෙනල්ලා මේ ගැන කතා කරමු. ඒ නිසා කාංචනමාලා ලයිව් කොන්සර්ට් වේදිකාවේ සිට මේ ගැන කතා කරන්නට අපි ආරාධනා කරමු ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මෙතුමනි ඔබතුමන්ට ආරාධනය වේදිකාවට. අද මෙම කාංචනාගේ මෙම උත්සවයට ආරාධනය කරන කොළඹ නාගර කොමසාරිස් මෙතුමනි, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් බටගල ගලගල මහත්මයා, ඒ වගේම මා මිත්‍ර හිටපු අමාත්‍ය ඉසු දේවප්‍රිය මැතිතුමනි, සමන් අපේ ගුණවර්ධන මැතිතුමනි, ප්‍රාදේශීය ලේකම් තුමනි, මම දන්නේ නම් වශයෙන් කියන්නේ ගොඩක් මට පිට වෙලාවක් යනවා. ඒ වගේම අද මේ ප්‍රසංගය පිටපස්සේ ඉඳන් කාංචනාට ගොඩක් උදව් උපකාර කරන මා මිත්‍ර දයාන්, ඒ වගේම නිලන්ත, සමන් ප්‍රියංකර මේ සිල්දුනාදිරු සිල්දුනාගේ මවසත්. ඊටමත් සුන්දර මොහොතක් යම් අතීතයක් මේ වෙලාවේ මට මතක් වෙනවා. ඒ තමයි මුල්ම නාට්‍ය ශාස්ත්‍රයේ මම පිවිසිලා නාටකම් ඊ ගැන යම් කිසි දැනුමක් ලබලා මුල්ම වේදිකාවට පාදමනකොට එතන හිටියේ කාංචන මහතා. අපි දෙන්නම මම ගී ගායනා කරන්න ආවා සේනක නාටකමේ දරුදාස ගුරු මහත්මයා. ඉතින් පටන් ගත්ත ඒ ගමන මට බොහෝ උදව් උපකාර කරා. ඒ අවස්ථාවේදී ඒ ගීත ගායනා කරන්නේ කොහොමද මොන විදියද කියන එක. ඉතින් පස්සේ මට අවස්ථාවක් ලැබුණා මහාචාර්ය දිව්‍ය සරච්චාලගේ නාට්‍ය වලට සම්බන්ධ වෙන ඒ අත්දැකීම දියුණු කරගන්න. මම මේ වේදිකාවේ අපි දෙන්නගේ ඊට පස්සේ මේ විදිහට උත්සව අවස්ථාවලදී බොහෝ දුරට නාටකම්කී නෘත්‍ය ගායනවලදී අපි අතර සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මේක කොච්චර දුරදිග ගියාට කිව්වොත් සුදර්ශී කියන භූමිය තුල මට නැවතත් හම්බ වෙනවා ස්ටැන්ලි වීමගේ මහත්මයා. ඔහුත් සමග බොහෝ ඇසුරක් අවුරුදු 10කටත් වඩා හැමදාම අවසර සුදර්ශී ගත
ගත කරන ජීවිතය ඊටමත් බොහෝ දැනුම් සම්භාරයන්ගෙන් යුක්ත වුණා කියලා කිව්වොත් නිවැරදි. මොකද එතනට පැමුණ බොහෝ අය වේදිකා නාට්‍ය සිනමාව ආදී දේවල් වලින් ඊටමත් ගැඹුරු දේවල් අත්දැකීම් වලින් ලබා ගන්නයි. මේ අසුර මගේ සංගීත ජීවිතේ විශාල බලපෑමක් කරා. දැන් මට කියන්න තියෙන්නේ මේ අද ප්‍රධාන නිමිත්ත වෙන සෝම ෂෙල්ටර් පෙරේරා මහත්මයා ගැන අදහසක් ප්‍රකාශ කරන්න කියලා මට මගේ ඉල්ලීමක් කරා. නමුත් අපි කවුරුත් දන්නවා ඔහුගේ චිත්‍රපටි මොන වගේද, ඔහුගේ ගීත ගායනා කරපු ගායිකාවෝ මොන වගේද, ඔහුගේ තනු නිර්මාණය මොන වගේද, ඔහු මුද්‍රා නාට්‍ය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් එක්ක කරපු ප්‍රදර්ශන මොන වගේද කියන එක කතා කළ යුතු වෙලාවක් නෙමෙයි. මොකද මෙතන ඉන්න සියලුම රසිකාවියන් දන්නවා. මට යම් කිසි අදහසක් මෙතනට ආවම ගොඩනැගුණා මගේ හිතේ. මේ රසවින්දින තියෙන පරම්පරාවට යම් කිසි අදහසක් මගේ තුල ගොඩනැගුණා. ඒක මෙතන යම් කිසි ආකාරයක කීම ෂෙල්ටන් පෙරේරා මැතිතුමාට කරන ගෞරවයක් කියන එකයි තමයි මට දැනුනේ. ඒකට හේතුව තමයි කාලයක් මේ මරදානේ තියෙන සංගීත විධික්‍රම පිළිබඳ. මේක ගැඹුරින් හිතන්න ඕනේ මෙතන ඉන්න රසිකාවියන්. මේ මරදාන භූමිය තුල තමයි ලංකාවේ සංගීත සම්ප්‍රදාය ගොඩනැගුණේ කියන එක තමයි මගේ අදහස. ඒකට මුලින්ම උනේ මගේ මුලින්ම මට හම්බුණා ප්‍රවීණ පුවත්පත් කලාවේදී වන ගාමිණී විජේතුංග අපේ ජීවිත අතර නෑ. ඔහු තමයි මේ මරදානේ සංගීත කාමර කියන සංස්කෘතිය ගැන සංගීත ගොඩනැගුණු ආකාරය පිළිබඳ සටහන් කළේ. ඔහු හම්බුනහම මේ නිමිත්ත මගේ ඔළුවේ ගොඩක් දුරට හොයන්න පටන් ගත්තා. මම මේ ප්‍රදේශයේ සැරිසරුව නැත්තේ නෑ. ඕන කෙනෙක් දන්නව මෙතන ඉන්න සියලුම දෙනා මරදානේ තුල තමයි සංගීත මාස්ටර්වරු හිටියේ. කේම්දාස මාස්ටර්, ආදී චන්ද්‍රසේන මාස්ටර්, මුතුසාමි මාස්ටර්, ස්ටැන්ලි ඕමාර මාස්ටර්, ප්‍රොෆෙසර් මාස්ටර් මේ ඔක්කොම මේ ප්‍රදේශය තමයි මේ සංගීතයේ කියන එක ගොඩනේ. එක පැත්තකින් මහාචාර්ය සරච්චන්ද්‍රයන් ප්‍රමුඛව පෙරාදිනේ ගුරුකුලේ සාහිත්‍ය පෝෂණය කරන වෙලාවේදී සාහිත්‍ය සඳහා ගෙන ගිය ක්‍රියාකාරකම් මත උඩ ඒ කාලෙම මරදානේ සංගීත සම්ප්‍රදාය විශාල විදිහට දියුණු කරා. ඒක තමයි ගුවන්විදුලිට ගියේ. ෂෙල්ටර් පෙරේරා ප්‍රමුඛව මේ ගෙනාපු සංගීත සම්ප්‍රදාය තමයි ඒවයි මිහිරි තනු, ඒවයි සංගීත සංයෝජන මුද්‍රා නාට්‍ය මම හිතන අද කිසිම කෙනෙකුට ළඟා වෙන්නවත් බැහැ. අපි සංගීත නිර්මාණ කටයුතු කරනවා. අපිට තේරෙනවා මේ වගේ අද මෙතන ඉන්න මේ ත්‍රිවිධ හමුදාවේ ඉන්න වාද්‍ය ශිල්පීන් මුල් කරගෙන ට්‍රොම්බෝන්, සැක්සොෆෝන්, අවයන් ගිටාර්ස්, ටිම්පනි විවිධ සංගීත ඒ පරම්පරාවල් අරන් ඇවිල්ලා ගුවන්විදුලිය නැත්නම් චිත්‍රාගරවල මම හිතන 60යි 70යි ඕකෙස්ට්‍රා එක. මට කියලා තියෙන ඔය මේ ස්ටයිල්ලේ මට කියලා තියෙනවා මේ එළියේ ඉඳන් සමහර මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් යූස් කරනවා කියලා මේ පටිගත කෙනෙක්. එතකොට අපිට මේ වගේ මහා සංගීත සම්ප්‍රදාය ගොඩනැගුණු සංගීතඥයන්ගේ ගීත තමයි මේ පසුදිරියේ තිබුණේ. අද අපි දන්නවා මේකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ සංගීත සම්ප්‍රදායන් වල තියෙන සංගීත නිර්මාණ තමයි අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ෂෙල්ටර් පෙරේරා ගැන කියන්න තියෙන්නේ ඔනේ මම එතුමාව හම්බුණා ඕස්ට්‍රේලියා ගිය වෙලාවේ සිඩ්නි නුවරදී. මම ගෙදරට ගිහිල්ලා සම්පූර්ණ පටිගත කරගත්ත සමග සාකච්ඡා මේ මරදානේ සංගීත සම්ප්‍රදාය හැදෙන්නේ කොහොමද? එතකොට නාට්‍ය වල සංගීත සම්ප්‍රදායන් හැදෙනකොට විශේෂම කුණුවටේ වගේ නාට්‍යයක මේ ශබ්ද වලින් කොහොමද ඒක ගත්තේ? ඉතින් අද අපි රට දිහා බලනකොට මේවා අපිට ලැබුණ නැත්නම් මම දන්නවා මට ගමනක් නැහැ කියලා. ගමනක් නැහැ කියලා. ඉතින් අනාගත පරම්පරාවට මේක උරුම කරන්න විශ්වවිද්‍යාල වගේ ඇකඩමික් ආයතන උනන්දු වෙන්නේ නැහැ. අද දන්නවා භාෂා පද්ධතිය තුල මේ කිසි කෙනෙක් දේවල් දන්නේ. මේක තමයි අපේ පරිහානියට හේතුව. ඉතින් මට කියන්න දෙන්නේ මේ මරදාන භූමියේ ගත්ත ආලෝකය මේ සම්ප්‍රදාය මෙතන ඉන්න සීලම විද්වත් රසිකාවයන්ට අවබෝධ වෙයි. මෙතන මහා සංගීත ආක්‍රමණයක් කරපු තැනක්. ඒ කියන්නේ ටවර් හෝල් එක තිබුණා. විවිධ සංගීත කාමර තිබුණා. ධර්මදාස වල්පොල වගේ මහත්මයෝ හිටියේ මෙතන.
ඉතින් මට මේකේ හොයන්න ගියාම තේරෙන්නේ උතරම හිතලා බලන්න මරදාන ඒ වගේම සුදර්ශය ගුවන්විදුලිය තමයි මේ රටේ මහා සංගීත සංස්කෘතිය අධිකරණය. ඉතින් ඒ අධිකරණයේ වාසනාවෙන් තමයි අද මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ මේ විතර ගීත මිහිරවත් ගීත තියෙන්නේ. අවසාන වශයෙන් මට කියන්න දෙන්නේ ඊයේ අවස මම කුමාර සානු මහත්මයාගේ ප්‍රසංගය බලන්න ගියා. එතෙන්දී ගියාම සදාරා සර්ගම් මහත්මිය සුජාතා අත්තනායක මහත්මියගේ ගීතයක් ගායනා කරා. ලොකු සතුටක් ඇති වුණා. එතුමියගේ නම සදාහන් කරමින් ඉන්දියානු මහා ගායිකාවක් වන සදානා සින්දුවක් ගායනා කරා. ඒකට අපිට පේනවා ඇති ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයාලා වගේ තියෙන පරම්පරාව කොච්චර පොහොසත් සංගීත පරම්පරාවක්ද? අතීත පරම්පරාවක්. ඒකට ගෞරව කිරීමේ වාසනාව විතරයි ලංකාවේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒක අරන් ගියොත් පමණයි සංගීත සංස්කෘතිය රැකෙන්නේ කියන එකයි මගේ අදහස. අසසිරි සීල දෙනාට සුබ රාත්‍රිය කියලා ප්‍රාර්ථනා කරනවා. සංගීතයේ රසහිර විදිහට අවතරව දැනුමින් සුපෝෂිත වෙච්ච ප්‍රසංගයක් මෙහි කරන්නට අද අපට හැකියාවක් තිබෙනවා. බොහොම ස්තුතියි ඒ උත්තරීතර කාර්යය කරන්නට දැනුමින් සුපෝෂණය කරන්නට ලාංකීය ප්‍රේක්ෂක ආදරණීය ඔබට මේ දැනුම සමීප කරන්නට අපත් එක්ක අත්දැකගත්ත ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ වැතුමන්ට ගෞරවණීය ස්තුති පුද කරමින් අප සූදානම් සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පිළිබඳව සැකසුණු කෙටි වීඩියෝ කොටයක් ඔබ වෙනුවෙන් රැකගන්නට. කෙටි වීඩියෝ පාඩයක් ඔබ වෙනුවෙන් රැගෙන අනතුරුව අපි නැවතත් සූදානම් කාංචනා ලයිව් කොන්සර්ට් 2024 සමගින් ඔබව ඒකත් එක්ක කරමින් නැවතත් හරි අපූර්ව සංගීතමය පෙළහරක් ඔබ වෙනුවෙන් රැගෙන්නට මේ වැදි ගීතය මාමිනි මාමිනි මාදෙයියා ගීත අනුවාදනයෙන් ආරම්භන මේ ගීත දම්පලක් තමයි මේ දැන් ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින් නිර්මාණය කරන ලද්දා වූ ගීත දම්වැලක් තමයි දැන් ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ. අතරම දැන් අපි අර වීඩියෝ මටේ ඒ සංගීතය තමයි මට වැදගත් උනේ මේ හුණුවටේ කතාවේ ඉන්ට්‍රෝ ඒ කියන්නේ නාට්‍ය පටන් ගැනීමේ ආරම්භයේදී තිරේ ඇරෙනකොට වාදනය වෙන වාද්‍ය ඛණ්ඩය තමයි අපි වාදනය ඇහුනේ. දැන් අපි සූදානම් වෙන්නේ අර ගීත දම්වැල ඉදිරිපත් කරන්න. එතෙන්ද තමයි අපි සූදානම් කරගන්න ලෑස්ති අපි ඉදිරිපත් කරන්න ලෑස්ති වෙන්නේ ලතාවේ ජනප්‍රියම වෙච්ච වැදි ගීතේ මාමිනි මාමිනි මාදෙයියා එක අපේ මේ දක්ෂ වාදක මණ්ඩලය වාදනය කරවලා ඉතුරු උණුවටේ කතාව මම හිතන්නේ බක්තිලන ඒ උණුවටේ කතාව විදුරුගෙවල් හැංගි හොරා සීනහතක් ගැහණු ගැටෙන චිත්‍රපටයෙන් තෝරාගත් ගීත කීපයක් තමයි අපි දැන් ගායනා කරන්න ඉදිරිපත් කරන්න හදන්නේ. මම හිතන්නේ මේක තමයි වෙලාව. හරි ලස්සන ගීත දම්වැලක් සේම හරි ලස්සන නර්තන නිකන් මේකනේ. මගේ මම කොහොමද නර්තන එනිසා හැකියාවක් ලැබෙවි කියන විශ්වාසය බලාපොරොත්තු එක්ක අපි ආරාධනා කරමු ගායන සහය මේ ප්‍රසංගය හැරෙඩ කරන්නට ඉංජිනේරු චාන්දික චාන්ද්‍රසේන අපිත් එක්ක අත්හැල් බඳ ගන්න වෙනවා.
විමනු බලන්න හිතෙන කොට මෙල් පාලම දේශපියන් විමනු බලන්න අපට පුතේ මගක් නැති මේ මග මිස යමන් පුතේ අපට පුතේ මගක් නැති මේ මග මිස යමන් පුතේ දිවියමලයි ඔබ පුතේ ඔබ රකි යමන් පුතේ දිවියමලයි ඔබ පුතේ ඔබ රකි යමන් පුතේ උඩුවයි
पुष्प मकरंद
ඔය ඉතින් චේතන් ප්‍රේමරත්න මාස්ටර්ගේ තෝරාගත්ත බොහොම පුංචි සින්දු ටිකක් අහලා බලන්න චේතන් ප්‍රේමරත්න මාස්ටර් ගැන පොඩ්ඩක් අන්තර්ජාලයේ සැරිසරල මොනතරම් රහ සින්දු අපිට අහන්න පුළුවන්ද කියලා. ස්තුතියි. මොනතරම් රහස් සින්දු මේ වේදිකාවේ සිට ඔබ වෙනුවෙන් හරි අපුරට ගීතවත් කරද්දී අපි සූදානම් අපේ ආදර්ශීය ඉංජිනේරු චාන්තික චන්ද්‍රසේන අපේ සම්බන්ධ එක කතා කරන්නේ. මොකද දැනෙන්නේ? මොකද හිතෙන්නේ? හරි ලස්සන ප්‍රසංගයක් ආදර්ශීය චමානවා විතාන මහත්මිය සම්දාන කරලා තිබෙනවා. වේදිකාවේ සිට ගීතවත් වෙද්දී අපුරුද්දයක් ඔබට දැනෙන්න ඇති. ඇත්තටම මනුක පළමතාවට තමයි මේ ප්‍රසංගයකදී ගීත ගාන ලැබුණේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ ගීත තමයි. ඇත්තටම මේකේ පළවෙනි තාන නිසා මම කැකතයක් තියෙනවා කතාන්න පොඩ්ඩක් අපහසුතාවක් ආවා. ඉතින් මේ ඇත්තටම මට මේ අවස්ථාව ලබා දුන්න මේ කාංචනමාලා මහත්මියට ඒ වගේම විශේෂයෙන්ම මාව මේ සම්බන්ධ කරලා දුන්නේ ශිරීන් රාමනායක මගේ අසල්වැසි. ඉතුමියට බොහොම ස්තුතියි. මේ තාමත්ම විල කරන්න බැරි අවස්ථාවක් මට ලැබුණේ. බොහොම ස්තුතියි. අනිවාර්යෙන්ම ඔතමන්ට සේම මුළු මහත් ලාංකීය රසික ප්‍රජාවටම විලකල නොහැකි ප්‍රසංගයක් ලබා දෙන අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනිය කාංචනමාලා මහවිතාන මහත්මියට නැවත වරක් අපි හොඳ ප්‍රසංග සාදයක් ලබා දෙමු. විශ්වාස වටිනා පාච්චුටක් මොන හරි කියන්න බෑ. දැන් ඇත්තටම මේ මගේ ප්‍රසංගයේ මම හිතන්නේ අවුරුදු ගාණක් බලන කට්ටිය දන්නවා. මම ගාව අලුත් අයව මම මේ වේදිකාවට ගේනවා. මොකද මමත් අලුත් කාලේ මමත් හරිය ආසාවල් තිබුණ සින්දු කියන්න. අපි ඉතින් කවුරුවත් ගන්නෑ නේ. ඒ කාලේ ඉතින් සමහර වෙලාවලට ඉතින් මට හරියටම දැනෙච්ච දෙයක් තමයි අලුත් කෙනෙක් හුඟා කරහට සින්දුවක් කියන කෙනෙක්ව වේදිකාවකට ගෙනල්ලා ඒ දක්ෂකම අපි ප්‍රේක්ෂකයා ඉදිරියේ දිගහැරියට එක පාපයක් නෙමෙයි. ඇත්තටම ඒක හරි කුසලයක් කියලා මම හිතනවා. ඒ පැත්ත ගොඩක් හිතනවා. එතකොට මම මේ මගේ තව ඉස්සරහට සංගීතවත් රංග සොයිසා ඒක නිරත්නපුරේ ඒ ඇත්තට මැනික් කැට ඉතින් ඇත්තටම ශරීර ගැන කියනවනේ ශරීර තමයි මට මේ ප්‍රසංගයේ යෝධ ශක්තිය ශරීර සහ පස්නායගේ නැගණිය මම වේදිකාවට ගෙන්න ගන්නවා දා පොඩ්ඩකින් මොකද කොච්චර බෑ කිව්වත් මේ ශරීර තමයි මට කිව්ව අක්කා මේ අක්කාගේ ෂෝ එක හැමදාම කවුරු හරි අලුත් ඇසින් කරනවා අනේ මේ මගේ ගේ ඉස්සරහා ඉන්නවා මේ ලස්සනට මම හිතනවා කිව්වට කමක් නැහැ අනේ රහාට සින්දු කියන මල්ලි කෙනෙක් ඉන්නවා කියලා කිව්වා මං කිව්වා මම ඉතින් මම පොඩි රහාට සින්දු කියලා කිව්වට මම අහලා නැහැ මං කිව්වා ඉතින් අනේ අක්කා මේ වාගේ ෂෝ එක නම් ෂෝක් අක්කා මංගොඩේ එහෙම මට ෂෝ එකට කියන්න ඔයා ෂෝ කියනවනේ මට හරියට හරි ශරීර කියන්නේ හොඳ රහක් තියෙන ඒ කියන්නේ කොයි දෙයක් හොඳ දැනුමක් තියෙන බොහොම දක්ෂ ඉරිදර කාන්තාවක් ඉතින් ශරීර කිව්වොත් මම දන්නවා ඒක වරදින්න විදිහක් නැහැ කියලා මම කෝකටත් කිව්වා ශරීර මට වීඩියෝ එකක් එවන්න කියලා ඉතින් ශරීර මට ඒවල තිබුණත් මේගොල්ලෝ මේ ගෙදර ඉතින් පොඩ්ඩක් ඔය මගේ දැන් සින්දු කියන වීඩියෝ එකක් එතකොට ඉතින් මම ඊට පස්සේ දැන් ඇත්තටම මේක බරපතල වැඩක් නේ චේතන් ප්‍රේමරත්න මාස්ටර්ගේ සින්දු දම්වැලක් දෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඇත්තට. ඒ කියන්නේ උද්ගා පළපුරුදු ගායකයෙක් කියන්න ඕන සින්දු. හැබැයි උගලන් දැන් විඳින්න නැති අපි චන්දික කොච්චර එක රහට ඒවා කිව්වද කියලා. ඉතින් ඇත්තටම මහා කාලේ ප්‍රැක්ටිස් කරilla මම මේ වීඩියෝ ඒ ඔඩියෝ ක්ලිප්ස් ඇරියා මේ මම හුඟක් ප්‍රැක්ටිස් කරලා හැම කිව්වානේ මේ හරිද දන්නේ හරි මොකද බය වෙන්න බෑ මම ළඟ ඉන්නනේ ප්‍රශ්නයක් වුණත් ඒක මම හරි වුණත් ටග්ගලා කාටවත් මගේ උදව් කරනවා. හැබැයි ශාන්තික ඒක හොගාක් හොඳින් අධ්‍යයනය කරලා එයාගේ දක්ෂකම් ඉදිරිපත් කරලා දැන් ඔයගොල්ලෝ දකින්නේ නැති. ඉතින් මටත් සතුටුයි ශෙරින් මට වැරදි කෙනෙක් අඳුනලා දුන්නේ නැහැ මේ ප්‍රසංගයේ මේ ගීත ගායනා කරන්න කියලා. ප්‍රවීණ ගායකයෙකුට දෙන්නේ නැති chance එකක් මම ඇත්තටම ශාන්තිකට දුන්නේ. මටම හිතා ගන්න බැරි වුණා මේ මං ශාන්තිකටයි මේ ටික මට ඇත්තටම හිතුණා නෑ මේ රහට කියයි කියලා. මෙයාගේ සින්දු ටික ඇහුවම ඉතින් ඔබතුමා රහට කිව්වා. බොහොම ස්තුතියි. විස්තුති ප්‍රසංගයක දොඩලාට අපි කියමු ශාන්තික. එතකොට අපේ සමුගත්තේ අපේ ඊළඟ සූදානම් තවත් ආදරණීය ගායන ශිල්පියෙක් ප්‍රසංගය වෙනුවෙන් එකතු කරා. නැවත හැමෝම චිත්‍රපටය. ඒක පිළිමහත්මේ
මම චිත්‍රපටය ඒකෙත් නැවත ඉංජිනේරු මහත්තයෙක්. අද ඉංජිනේරු මහතුරුන්ගෙන් ප්‍රසංගය හැඩ වැඩ කරන පාසුතන වෙන්නේ මේ චිත්‍රපටය නැවත හමු වෙනවා. මම හරි නේද? සෙනෙහස පෑවා ගීතය තමයි අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්න සූදානම් වෙන්නේ. හොඳ අප්‍රසන්න සදක් සමගින් ආරාධනා කරමු ඉංජිනේරු අනුජ මෙන්ඩිස් ඔබත් සමගින් ගායන වේදිකාවේ. මේ මගේ මල්ලිය. මගේ මල්ලිය.
යලි හමුවා නින්න කිවාරින් පවරිය සරා සිනිහස පෑවා යලි හමුවා නින්න කිවාරින් පවරිය සරා මේ මගේ සහෝදරයෙක් තාත්තට පැත්තේ නෑදෑයෝ හැමදාම මේ ප්‍රසංගය කරන්න මට තව පැත්තකින් යොද ශක්තියක් වෙන්නේ මගේ අනුජ මල්ලි. ඉතින් මෙහෙම හිටියට මේ මං කිව්වට කවක් නෑ මගේ ගෞරවනීය නාගරික කොමසාරිස්තුමා ඉදිරියේ මම මේක කියන ඔබතුමාට ආඩම්බරයක්. මේ කොළඹ මහනගර සභාවේ නාගරික සැලසුම් අංශයේ ප්‍රධාන අධ්‍යක්ෂ ඉංජිනේරුතුමානේ හරිද? මම කිව්වද? ඔව් ඉතින් ප්ලෑනින් බ්‍රාන්ච් එකේ ලෝකා කියලා තමයි අපි කියන්නේ. ඉතින් එතුමා තමයි මට ඇවිල්ලා මේ දැන් ගීතයක් ගායනා කරේ. අතර ඔහුත් හරි මාසයි ගීත ගායනා කරන්න. ඉතින් මට එක පැත්තකින් තව ශක්තියක් වෙන කෙනෙක් තමයි මේ අනුජ මෙන්ඩිස් කියලා කියන්නේ. උනවට මොකද අහන්නේ? සෙනෙහස පෑවා යලි හමුවා. අනිවාර්යෙන් අදහස් ඇති මේ පිළිබඳව රචනමාලා ලයිව් කොන්සර්ට් 2024 පුරවසර ගණනාවක් සංවිධානය වෙද්දී ඒ වසරේ තුමුණු ලස්සනට ගීතවත් වෙනවා. බොහොම ස්තුතියි මේ ඇත්තටම මේ කාංචනමාලා ලයිව් කොන්සර්ට් ඇත්තටම අවුරුදු 10ක් තිස්සේ මම එක ප්‍රසංග ඉදිරිපත් කරන හැම අවුරුදු පතාම ඒවට ඉතින් මම සහභාගී වෙනවා. ඇත්තටම මේ වගේ වේදිකාවක ගීත ගයන්න දෙන්න මට ආරාධනා කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා කාංචනමාලා මහත්මයාට. ඇත්තටම ස්තුතියි ඇත්තටම. ඔබ ස්තුතියි හරි ලස්සන ගීතයකින් ප්‍රසංගය මේ වේදිකාවේ සිට ප්‍රසංගය කරගන්නට අපිට කටගත්තු ඉංජිනේරු අනුජ මෙන්ඩිස් ඔබට. ඊළඟට අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ මේජර් බුද්ධික වන්නයික ප්‍රධාන ශ්‍රී ලංකා යුද හමුදා පෙරදිග තූරු වාදන කණ්ඩායම හරි ලස්සනට සප්තසුර මෙහෙරියාව එකතු කරමින් ඔබේ මගේ දෙසවන් පිනවානකට මේ කරන්නා වූ මේ මිහිර සැපවින් ප්‍රශංසනීයයි. ඒ නිසා එකවාරයක් තුති මේජර් බුද්ධික වන්නයික ප්‍රධාන ශ්‍රී ලංකා යුද හමුදා පෙරදිග තූරේ වාදන කණ්ඩායම. ඔවුන්ට සුතිය පුද කරමින් අපි ඊළඟ සූදානම් අපි ඊළඟ ආදරණීය ගායන ශිල්පියා ප්‍රසංගය වෙනුවෙන් එකතු කරන්නට. එදා සමන්මලි චිත්‍රපටයේ නිර්මාණය වෙද්දී එයට එකතු වෙච්ච සුන්දර ගීතය හදවත මාගේ කටුසන අද ප්‍රසංගය වෙනුවෙන් ගායනට ආරාධනය ජයද ප්‍රාදේශීය සභාවේ ලේකම් ලලිත් ධර්මසේන. පංගිති පොඩි දෙයක් කියන්න අපි දෙන්න අර කතාවක් තියෙන වැලි කෙලියේ පටන් පෙම් කෙලියේ කියලා මේ එහෙම එක්කෙනෙක්. ඒ කියන්නේ මේ අපි ඉස්සර යෝන් සමාජ පිටවන කාලේ අපේ ප්‍රදේශයේ යෝන් සමාජ තියෙනකොට මම අපි එක ගමේ හිටියේ මම එකක මෙයා එක මෙයා මතක තරහින් මම අපේ ගමේකට ආවේ නැහැ කියලා. ඉතින් අපි යෝන් සමාජ වලින් තමයි ඉස්සරහට ආවා. අපේ දර්ශකයන් ඉදිරිපත් කරා. ඔහොම ඒ අතරතුරේ අපි ඉගෙන ගත්ත රස්සාව කරා. බලනකොට රස්සාවත් එකම ආයතනයේ අපි දෙන්න පටන් අරගෙන කොළඹ මහනගර සභාවේ. ඉතින් ඒතින්දිත් අපි හුඟක් හික්කතු වෙලා වැඩ කරා. භක්ති ගීත කිව්වා, කැරල්ස් කිව්වා. හරි දක්ෂ කලාවට ආදරේ පුද්ගලෙක් පුරදිනරයක් කියලා මම කොළඹ මහනගර සභාවේ මගේ සේවක මණ්ඩලයේ යොදාගෙන කරපු දේ මෙයා ඉතා කැමැත්තෙන් මෙයාගේ ප්‍රාදේශීය සභාවේ කරා රිදිරයක් වගේ ලස්සන වැඩසටහනක්. ඉතා හොඳ කලාකාමී හදවතක් තියෙන පරිපාලන නිලධාරියෙක්. ඉතින් අපි සින්දුවකුත් අහලා බලමු. මුත් දැම්ම කියන්නේ නැහැ නේ.
එදා ජායල පන්සභාවේ ලේකම්තුමා අද ගායන ශිල්පියෙක් ලෙස හරි අපූර්වට වේදිකාවේ හැඩමවන මොහොත. මොකද හිතේ? සන්තෝෂයි. විශේෂයෙන්ම අපේ පුංචි කාලේ නම් මාලිගාව ප්‍රදේශයේ ඉන්න කලාකරු අතර හිටපු අපි දැන් වයසට ගියා. එදා ගොඩාක් යවවන භද්‍රවර්ණ තරුණියෝ වයස නැහැ. නෝ කාලේ ගත වුණා. අද අපිට මේ වගේ වේදිකාව තුළ නැවතත් අපි අතීතය ආවර්ජනය කරමින් වයස කියන වයස පේනවා. ඉතින් මම හිතන්නේ අපේ ඉසුරු දේවප්‍රිය මහමැතිතුමාත් මට මතකයි කිව්වා මෙතුමිය මේ අපේ තරුණ සේවා සභාවත් එක්කලා අපි ගොඩක් සම්බන්ධ වෙලා කටයුතු කරා. යෞවන සමාජ ශික්ෂ්ත්‍රයේ ජාතික තරුණ සේවා සභාවත් එක්ක යෝග අපේ මහමැතිතුමාත් මේ කාලේ අපිත් එක්කම යෞවන සමාජ ශික්ෂ්ත්‍රයේ කටයුතු කරපු සමකාලීනකින්ද තවත් සතුටුයි අපිට මේ මොහොතට සම්බන්ධ වෙච්ච වීම ගැන. ජාතික සභාවේ ලේකම්තුමන් ලලිත් ධර්මසේන මහත්මයාට ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අද කාංචනමාලා ලයිව් කොන්සර්ට් 2024 එවැගේම එතුමන් වේදිකාවෙන් සමුගද්දී අපි තවත් ආදරණීය ගායන ශිල්පියෙක් වේදිකාවෙන් එකතු කරන්නයි සූදානම් වෙන්නේ. මනෝමෝහන සුව සාදන අසන ගීතයක්. එවැගේම සිතුදේ පැතුදේ යකඩයා චිත්‍රපටයේ ඔබව ආමන්ත්‍රණය කරපු ගීතය අද ගායනට අපි ආරාධනා කර සිටිනවා. මොණරා පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා
සමන් ප්‍රියංකර නම්මුනිගේ මහත්මයාටයි ඊටමත් ගෞරවණීයව අපි ආරාධනා කර සිටින්නේ. මේ කාංචනමාලා ලයිව් කොන්සර්ට් 2024 ඔබේ ආදරණීය ප්‍රසංගය වෙනුවෙන් හොඳ ප්‍රසංගයක් සමගින් සමන් ප්‍රියංකර නම්මුනිගේ ඊළඟට කියන ගීතේ මනුක පොඩක් විස්තර කියමු නේද? අපි මං හිතන්නේ මේකත් යකඩයා චිත්‍රපටයද? මෙත් යකඩයා චිත්‍රපටයෙන් සරත් දසනායක එදා සංගීත සාහිත්‍ය සිතුදේ පැතුදේ ගීතය තමයි අපි ඔබ වෙනුවෙන් දැන් රැගෙනන්නේ සමන් ප්‍රියංකර නම්ගේ මහත්මයා. Itu di
මොනරම් පුවත්පතේ ප්‍රධාන කතුරුතුමන් සමන් ප්‍රියංකර නමුගේ වැක්මන් අපිත් එක්ක ඉඳි පොඩ්ඩක් කතා කරලා මිසක් නෑ යන්න දෙන්න බෑ. අවසරයි නේද? අවසර. ඉතින් මොකද හිතෙන්නේ? මේ දශකයකටත් එහා ගිය දශකයයි වසර 5 පමණ එහා ගිය ඉතිහාසයක් එක්ක ඔබ උරින් පිටේ කාංචනමාලා ලයිව් කොන්සර්ට් තමයි 2024 වර්ෂයේදී හරි අපුරුට මේ විදිහට ඔබ උරින් යන්න තියෙන්නේ. ඇත්තටම මම මේක හැමදාම ප්‍රසංගයේ කියනවා කාංචනමාලා මට ඉස්සලාම කතා කරන්නේ සංදර්ශනයකට මේ වගේ සංදර්ශනයකට දීයක් ගන්න ඉන්නේ කියලා. ඒ කාලේ අපි අතර එහෙම යාළුකමක් තිබුණේ නැහැ. අත්තු වැඩසටහනකින් මාව දැකලා කතා කරේ. ඉතින් මම ආවා. අදටත් මම කියන්නේ කාංචනමාලා මගේ හොඳ යෙහෙලියක්. ඒ වුණාට මම පත්තරකාරයෙක් වුණාට කවදාවත් මගෙන් එහෙම පස්සෙන් මෙලවෙලෝ මේක දාන්න කියලා මට බල කරන්නේ ඉල්ලන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මේ සංදර්ශනය ගැන විතරයි ගොඩක් වෙලාවට පත්තරයක කියොත් යන්නේ. ඒක හැම පත්තරයකම පළවෙනි දෙයක් නිසා හැම දීගයකම යන දෙයක් නිසා සපෝට් එකක් දෙනවා. ආයෝගයක් දෙනවා. කියන්නේ මම ඒක මේ අගය කරනවා. මොකද දැන් මෙතන අපේ දයාන් ඉන්නවා. ඒක ගැන කියන්නේ සමහර වෙලාවට අපි ඉස්සර ඉඳලම ගත්තොත් දයාන්ගේ ඡායාරූප හැමදාම අපි පාවිච්චි කරනවා. සමහර දයාන්ට කියන්නේ නැහැ. අද වෙනකන් අපිට කියලා නැහැ. ඒ මගේ පින්තූර ගත්තේ මට නොකිය. ඒක වැරදිද කියලාවත් කියලා නැහැ. සමහර ඡායාරූප ශිල්පියෝ වගේ මුදල් දීලා එහෙම පස්සෙන් ගියේ ඒක අපි අගය කරනවා. මම හිතන්නේ ලංකාවේ ලොකුම පුස්තකාලය ලයිබ්‍රරි එක තියෙන්නේ දයාන්ට. ඉතින් ඒ දයාන්ට ඒ ලැබිච්ච දක්ෂතාවය සහ ඒ නියතමානී ගුණාංග නිසා ලැබිච්ච දායාදය
ඒ විදිහටම අපේ කාංචන මහානගරත් තියෙනවා. එයාට හොඳ පරිචයක් තියෙනවා ඇගේ අතීතය ගත්තාම. ඉතින් ඒ නිසා මම අද බොහොම කැමැත්තෙන් මේ සංදර්ශනයට සහභාගී වෙනවා. ඒකෙම මම මතක් කරන්න ඕන අපේ වාදක මණ්ඩලය උදාහරණ වාදක මණ්ඩලයේ මේක හරීම විනය තියෙන. ඒ වගේම අපි සමහර සංගීත කණ්ඩායම් වලට වැඩිය දැක්ක හොඳ ආభాෂයක් තියෙන පරිචයක් තියෙන සංගීත කණ්ඩායමක්. ඉතින් ඒකට අපේ ස්තුතිය පුද කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වගේ රහට කාංචන බලාපොරොත්තු වෙන විදිහට මේ රහ සංදර්ශනය තුළට එකතු කිරීම සමග බොහොම ඔබ ස්තුතියි. මේ අදහස් තමයි අපේ ශක්තිය. කාංචන මාලා ප්‍රසංග මාලාවේම හයිය ශක්තිය මේ අදහස්. ඒ නිසා ඔබ ස්තුතියි මොණරා පොත්පතේ ප්‍රධාන කර්තෘතුමන් සමන් ප්‍රියංකර නමගේ ආත්මාට ගෞරව ස්තුතිය පුද කර සිටිනවා.